මාස 6ත් 12ත් අතර කාලයක් තුළ කැනඩාවේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක ස්ථිර පදිංචි වීසා එක ලබාගෙන කැනඩාවට මැරීඩ් නම් තමන්ගේ ෆැමිලි එක දරුවොත් සමගම ඇතුල් වෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද? ඒක ඇත්තටම සුදුසුකම් දැනටමත් තියන අය ඉන්නවා නම් මාස 6ත් 12ත් අතර මේක කරන්න පුළුවන්. එහෙම නැති අය ඉන්නවා නම් අපි හිතමුකෝ O level විතරක් තියෙන ළමයින්ටත් අපි මේ පාත්වය එකක් කියනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ O level විතරක් තියාගෙන යන්න පුළුවන් කියලා. මේ අවුරුදු 30ට අඩු නම් විශේෂයෙන්ම අවුරුදු 42කට අඩු අයවත් අපිට ක්‍රමවේද තියෙනවා. O level විතරක් තිබුණත් අවුරුද්දක් සහ අවුරුදු 4ක් ඇතුළත කාලයක් තුළ එක එක්කෙනාගේ තත්ත්වයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. අවුරුදු දෙකක් පුළුවන් අය ඉන්නවා. සමහරු සමහරට කෝස් එකක් කරලා තියෙන්න පුළුවන්. ඒ අනුව ඒ අවුරුදු 4ක් අතර කාලයක් තුළ කැනඩාවේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ අපි කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එහෙ ගිහිල්ලා ඉගෙනගෙන යන පාත් එකක් ගැන නෙමෙයි ලංකාවේ ඉඳන්ම PR එක ගන්න ක්‍රමය. මම බන්දුල අබේසිංහ නීතිඥ කැනේඩියානු සංක්‍රමණ උපදේශක සෙනෙට් ඉමිග්‍රේෂන් ආයතනයේ අපි බිහි කළේ 2010 වසරේ එදා සිට මේ දක්වා අවුරුදු 26 කාලයක් තුළ අපි විශේෂයෙන්ම පර්මනන්ට් රෙසිඩන්ට් වීසා ලබා දීම පිළිබඳ අපේ තියෙන ඒ පළපුරුද්ද සහ ඒ දැනුම තුළින් තමයි අපි මේ ඇත්තටම යම් ආකාරයක මේ අලුත් දේවල් අලුත් ක්‍රම කොහොමද මේවයින් කෙටි ක්‍රම වලින් අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව ලබා දෙන්නේ කියන එක තමයි සමහරවිට මම තේරෙන්නේ නැහැ. සමහරව හිතනවා මේක කරන්න බෑ මේක බොරු කියලා කියනවා. අපිට මේක එකින් එකට කැනඩාවේ ඒ ආගමන නීති අනුව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කවුරු හරි මේක බෑ කියනවා නම්. ඉතින් උදාහරණයක් විදිහට ආඩ හරි දැනට අවුරුදු එකක ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේට් එකක් හරි රිකග්නයිස් එකක් තියෙනවා නම් ඉංග්‍රීසි හයි ෆ්ලුවන්සි තියෙනවා නම් ෆ්‍රෙන්ච් මිඩ් ෆ්ලුවන්සි තියෙනවා නම් ඒ කියන්නේ B2 වගේ ලෙවල් එක ලකුණු 448ක් දක්වා ගන්න පුළුවන් ඒ තියෙන ලකුණු මට්ටම් තුල මේ අවසාන තෝරා ගැනීම ඒ කියන්නේ සිලෙක්ෂන් රෝ එකේදී ලකුණු 400න් ඉහළ ඔක්කොම දෙනා තේරුණා. ඒ කියන්නේ 448ක් වෙනකන් ගන්න පුළුවන් 1 year ඩිප්ලෝමා එකක් සහ high fluency English සහ French තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ French අත්‍යවශ්‍යමයි කියලා හැම පාත්වයකටම French නැතුව යන්න පුළුවන් පාත්වයේ තියෙනවා. ඒ කියන්නේ high demand category pathways. ඒකට තමයි ඔය කොයි ක්‍රමයකට වුණත් English high fluency තියෙනවා. දැන් මේක කිව්වම කරන්න බෑ කියලා හිතන්න පුළුවන්. සමහරවිට අපිට English වෙච්ච බෑ කියලා. අපි ඇත්තටම අපි ගාවට එන සෙනෙට් ඉමිග්‍රේෂන් ආයතනයට මම දැකලා තියෙන මේ අවුරුදු 26 කාලය තුළ මේ ඇවිල්ලා තියෙන හුඟ දෙනෙකුට English high fluency නැති අය. නමුත් ඒගොල්ලෝ hard and smart work තුලින් ඒගොල්ලෝ මේ තමන්ගේ සිහිනය ළඟා කරගන්න විශේෂයෙන්ම English fluency හදා ගන්නවා. ඉතින් ඒක කරන්න බැයි නම් ඇත්තටම මේක කරන්න බෑ. තව එකක් තමයි සෙනෙට් ඉමිග්‍රේෂන් ආයතනයේ කිසිම ක්ලයන්ට් කෙනෙක් කැනඩාවේ අසාර්ථක වෙලා නැහැ. සමහරව මම දැකලා තියෙනවා කියනවා මේ අසාර්ථක වෙනවා, ජොබ් නැහැ, දුක් විඳිනවා. ඒක ඇත්තටම මම 2020 අපේ Facebook එකේ ගිහින් බැලුවොත් තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා මම මේ මාධ්‍යවලත් අපි 2020 ඉඳන් කියනවා ස්ටුඩන්ට්ස් විදිහට යන්න එපා කියලා. අපිට දැනට වුණත් ආවත් කාට හරි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන්නම ඕන කියනවනම් අපිට යවන්න පුළුවන්. ඒක අපිට මේ ඇත්තටම ඉක්මනට අපිට ෆී එකක් ගන්න පුළුවන්. නමුත් අපි එදා ඉඳන්ම අපි ඒක ඩිස්කරේජ් කරනවා. මොකද ඒ ගිහිල්ලා අවුරුදු 5 6 7 දුක් විඳින ළමයි අපි දකින්නවා. ඒ ගිහිල්ලත් ඉස්සර වගේ නෙමෙයි. දැන් අවුරුදු 10කට 15කට කාලේ වගේ නෙමෙයි. PR එක ගන්න බැරුව හුඟක් දෙනකොට ආපහු වෙනවා. ජොබ් වීසාත් එහෙමයි. මේ මොනවා හරි මේ වංගු ක්‍රම ගහගෙන මොනවා හරි ප්‍රෝඩාකාරත් එක්ක එකතු වෙලා සමාජලාට මොනාහරි වංචා තුලින් හරි මේ ජොබ් වීසා ගන්න අය ඉන්නවා. ඒගොල්ලොත් අතරමං වෙලා අපිට සෑහෙන දෙනෙක් අපිට කැනඩාවෙන් ඉඳන් කතා කරන අය ඉන්නවා. දැන් එන්න වෙලාව දෙනකොට. මම කියන්නේ මේ හැමෝටම මෙහෙම වෙනවා කියලා. ඉතින් ඒ හින්දා අපේ ක්ලයන්ට්ස්ලා කැනඩාවේ සාර්ථක නොවී ඉන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් මේ කැනඩාව අර සමහරව අර ඇස් නොපෙනෙන කීප දෙනෙක් අර අලියා වාත ගාලා වගේ කැනඩාව මෙහෙමයි කියලා එක එක විදිහෙන් අර්ථ නිරූපණය කරන අය ඉන්නවා. එහෙ ගිහිල්ලා මේ වැරදි ක්‍රම වලින් ගිහිල්ලා දුක් විඳින අයත් ඉන්නවා. ඒගොල්ලෝ කියන ඒවා නෙමෙයි මේ කැනඩාවෙන් අපිට ගන්න පුළුවන් දේ මොකක්ද කියලා බලන්න ඕන. අපි යන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් විදිහට මුළු පවුලම ස්ථිර පදිංචි වීසා එකට. එතකොට ඒ ගිහිල්ලා අවුරුදු 3කට පස්සේ සිටිසන්ෂිප් එක කැනඩියන් පාස්පෝර්ට් එක හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ PR කෙනෙක් විදිහට ගියාමත් අපිට සිටිසන්ෂිප් තියෙන කෙනෙකුට තියෙන ඇත්තටම ඒ අයිතීන් තියෙනවා. ඡන්දේ දාන ඇති විතරයි මොකද විශේෂයෙන්ම නැත්තේ. ඉතින් කැනඩාවේ දරුවෙක් ඉගෙන ගන්න විදිහටම අපිට තව අධ්‍යාපනය ඕන නම්
කැනඩාවේ රජයෙන් ඒකට උදව් කරනවා, ග්‍රාන්ට්ස් තියෙනවා, ස්ටුඩන්ට් ලෝන්ස් තියෙනවා, ජොබ් එකක් කරලා ඉවරලා ටික පස්සේ ගෙවන්න ඕනේ. තව ඉහළට ඉගෙනගෙන තමයි ඉහළ හොඳ රැකියාවලට යන්න පුළුවන්. අපි පර්මනන්ට් රෙසිඩන්ට් විසා කරන් ගියාම අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගියාම ලොකු මිලියන් ගාණක වියදමක් කරනවා. ඇත්තටම මිලියන් 30ක විතර වගේ වියදමක් කරලා ආපහු එන්න වෙනවා. මේ කියන අපි O level පාස් ළමින්ට කියන ක්‍රමයට මිලියන් 2ක් 3ක් වගේ ඇතුළත වියදමක් කරලා ඒ සුදුසුකම් ලබා ගන්න පුළුවන්. මම මේ දැක්කා මේ ඉපෙදා මම හම්බෙන්න ආවා. හරි සුන්දරයි මේ දරුවෙක් අවුරුදු 17යි දැන් එයාගේ ඩිග්‍රී අවසාන අවුරුද්ද. ඒ කියන්නේ අවුරුදු 14 15 අතර කාලේදී එයා O level එක්සෙල් කරලා ඊට පස්සේ fast track A level කරලා. ඒ වගේ මේ කෙටි ක්‍රම තියෙනවා. මේක බලලා කියන්න එපා කවුරුවත් මේම කරන්න බෑ කියලා අපි කවුරුත් නොදන්න මේ කෙටි ක්‍රම තියෙනවා. මේවා ඉතා ඉක්මනින් කාලේ නාස්ති කර තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මේ ගැන තව විස්තර දැනගන්න ඕන නම් අපි ෆ්‍රී සෙමිනාර් එකක් පවත්වනවා අපේ ආයතනයේ ඇතුළු කෝට්ටේ හවස 3ට බ්‍රහස්පතින්දා ජූනි 11 ඒකට සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් paid consultation එකක් ලබා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ගැන විස්තර තව ගන්න. තවත් මේ ප්‍රෝග්‍රෑම් ගැන විස්තර තියෙනවා වෙබ්සයිට් එකේ. සුබ අනාගතයක්.